Hi guys, ඔයගොල්ලෝට තව දෙයක් කියන්න ඉතින් අපි ආවා. මේකේ බීඩින් එක දානකොට ඔයගොල්ලෝ පුළුවන් නම් උඩා දුරට ආපිකෝ බීඩින් එක දාගන්න. එතකොට මේක හොඳ ශක්තිය වැඩි. වයිබ්‍රේට් එකක් තවරන්න නැතව ඉතින් බීඩින් තියෙන ලෝකල් එක ඒක සෙට් වෙන්නේ නැහැ ඉතින්. ඒක පොඩ දාන්න අමාරුයි දැම්මොත් ගොඩ. අනිත් එක තමයි දානයටත් එක කියන්නේ දානකොට පුළුවන් නම් මෙන්න මේ වගේ කට්ටේ මේ විදිහට කපා ගන්න. ඇතුළට මේක බහින විදිහට. මේක මෙහි පැත්තට ඉතින් පිලක්ක මේක සම්පූර්ණ මේව හරිය හරස් විදිහට කපලා දානවා මේක. ඊට වඩා හොඳටම ෂීට් වෙනවා මේ විදිහට හැඩය කපා ගත්තා. මේ පැත්ත. දැන් අපි මේක නෝලික් දාන්න හදන්නේ. මෙතනට නෝලික් අනිවාර්යෙන් දාලා මේ ක්ලිප් සෙට් එක දාන්න guys. නැත්තම් මෙතන වතුර බැස්සොත් එම පව් කස්ටමර්. අනිවාර්යෙන් මෙතන නෝලික් පාරක් දැම්මා. දැන් අපි මේ දාන්න හදන්නේ මේකටත් මේ නෝලික් ටික දාගත්තා. මෙතන නෝලික් ටික දැම්මා. ක්ලිප් ටික අය කරා. එහෙනම් තමයි guys බීඩින් එකත් කපලා දාගන්නේ. එහෙනම් අපි ගිහලා නම් අපි රනාලේ තරින් චොට්ටු වෙන්නේ.